මුත්තල පඬිතුමාගෙන් වීණා වාදන ශිල්පයේ උගත් මුතිල තම ගුරුතුමාගේ ආධාරයෙන් රජපාසල සේවයට බැඳී තම ගුරු හා සමාන වෙනස් කිරීම මත වීණා වාදන තරගයකට එළඹුණා. ඒ පිළිබඳව හටගත් කලකිරීම මත බලගත් වූ මුත්තල ඇදුරුදුගේ සහායට පැමිණි සත්පදේවේන්ද්‍රයාණන් ජයග්‍රහණය සඳහා උපදෙස් සිතින් පසු වූ ඔබ සුපින්වත් නෙත් යොමු කරන්න දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපරාමුව දෙකට අර බලන්න කොමන්තර සිද්ධ වෙන්නේ යන්නේ. මුත්තිල පඬිතුමා අත තියෙන සත්පදේවේන්ද්‍රයාණන් තුන් ගොලි තුන නේද? එතුමාය වීසිකඩු ලැබුවා උඩ පුවලට. අර මේ සිද්ධ වෙන්නේ. මේ බලන්න තොරණේ දෙපස තියෙන මනරම් වීණා දෙකේ තත්ති දෙනවා. පුදුමයක්. මහා පුදුමයක්. ඇත්තමයි. කොහොමද හිතාගන්නේ වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? මේ ජනක තොරණේ වටේට තියෙන වලාකුළු අතරින් කවුද මතුවෙන්නේ? දිව්‍ය සරතිලියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වරින්නේ දිව්‍ය නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලක්ෂණ බලන්න. මට හිතාගන්න බෑ. අපි මේ පාරදුරේ විසක් තොරණේ ඉදිරිපිටට එහෙම නැත්නම් දිව්‍ය විමානයකට කියලා. කිසිම දවසක මේ වගේ දේවල් විසක් තොරණකින් මම නම් දැකලා නෑ. බලන්න ඕනර මල්ලිසිනව නේද? අලංකාර සුවඳවත් මල්. දැනෙනවද මේ මල්වල සුවඳ? මේ